මේ මාළු වලින් යන කට්ටිය යන පාරවල් තමයි. මේ ලස්සන මල් පිපිලා. කැලේ වුණත් අක්ම සුන්දර විදිහට තියෙනවා. පිටි 3ක් තියෙනවා ඉස්සරහ. හයි යාළුවනේ කොහොමද ඉතින් හැමෝටම සතුටින්ද? ඉතින් අදත් ලස්සන වැඩට යන්න හදන. අද නේපාල් යාළුවෝ එක්ක සෙට් වෙලා ඉන්නවා. ඉතින් අපිත් එක්ක තව වියට්නාම් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ ඉතින් අද යන්න හදන්නේ මාළු අල්ලන්න. ඉතින් බඩු ගොඩක් තියෙනවා. තව වියට්නාම් යාළුවෝ ගාවත් තියෙනවා. ඉතින් හැමෝම එක්ක ඉතින් එකතු වෙලා ඉතින් අද යන්න හදන්නේ මූදේ කලපුවට. ඉතින් අපි වැඩි ටික කතා කරන්නේ. අපි ගිහිල්ලා සෙට් වෙමු. හැමෝම සෙට් වෙලා යන ගමන් ඉන්නේ ගයිස්. මේ වියට්නාම් යාළුවෝ දෙන්න ඉස්සරහින් යනවා. අපි දෙන්න ඉතින් පිටුපස්සේ යනවා. මේ ඉතින් හැමෝම සෙට් එක. අපි මේ ප්ලේස් එකට තමයි ආවේ. මේ හරි නක්ෂේ ගම්ති මාළු වල තහනම් තව ටිකක් ඇතුළට යනවා අපි. තැනට ආවා ළමයි. අය ලස්සන ප්ලේස් එකක්. ඉතින් ටිකක් ඇතුළටම ආවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න ලස්සන මේ පාරකින් තමයි අපි ඇතුළට යනවා. මේ අපිට වැඩේට හරියන තැනක් හොයාගෙන. ඉතින් මේ පරණ චූටි පාරක් ඇතුළෙන් මේ මාළු වලින් යන කට්ටිය යන පාරවල් තමයි. මේ ඉතින් කලපුව තමයි තියෙන්නේ වටේටම. ඉතින් කලපුව තමයි තියෙන්නේ වට වෙලාම මේ පොඩි දූපත් කැලක වගේ ඉන්නේ. ඉතින් අපි යද්දිත් පහල කොරියන් නැදෙන්නේ මාළු අල්ලනවා. ඉතින් වටෙන් යනවා. තව ඈතත් මාළු වලන ඉන්නවා. ඉතින් මාරම ලස්සන යාළුවනේ මේ අපි ගමකට ආ වගේ තමයි මේ ඇතුලේ ඇවිදිද්දි මේ ලස්සන මල් පිපිලා. කැලේ වුණත් අක්ම සුන්දර විදිහට තියෙනවා. මේ බලන්න. ඉතින් ලස්සන වගේ මාරුම් සුවඳයි. ගයිස් අපි මෙන්න මෙතන තමයි තෝරාගත්තේ අද වැඩේට. හරි ලස්සන ලොකේෂන් එක. මෙතන තමයි තෝරාගත්තේ අද වැඩේට. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ මාළුත් ඇති කියලා හිතනවා. අපේ යාළුවෝ ගෙනාපු ආම්පන්න සූදානම් කරගන්න ගම ඉන්නේ. එහෙනම් අපි බරුටි ලෑස්ති කරගෙන වැඩේ පටන් ගනිද්දි සෙට් වෙමු. ඉතින් අපි ඔන්න වැඩේ සුබමෝතියෙන් ආරම්භ කරා. මේ මගේ පිට මෙතන තියෙනවා. රෑතට දාලා තියෙන වලට එක නම් පේන්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ කලපුව. ඊට පස්සේ අපේ වියට්නාම් යාළුවෝ දෙන්නගේ පිටි 3ක් තියෙනවා ඉස්සරහ. මෙතන යාළුවගේ මැෂින් පිටි ටික. මගේත් මැෂින් පිටක් තියෙන්නේ. ඉතින් ඒවත් හයි කරලා තියෙන්නේ. ඉතින් හැමෝම දාලා තියෙන්නේ. ඉතින් අපි චූටි වෙලාවක් බලලා ආපු වදිමු එකක් ගොඩට. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් මාළු අහුවෙන එක ගැන ඉතින් ඒක කියන්න බෑ. ඉතින් අපි අද විනෝදේ මම නම් ඉතින් විනෝදේ තමයි එන්නේ. ඉතින් මම ලොකුවට මාළු අල්ලනවා කියන මේ වෙක නෑ. ඉතින් අර දවසේ ගෙවා ගන්න කම්මැලි අපට ආශාවට ඉතින් හැමෝම එක්ක සෙට් වෙලා අපි එනවා. එහෙනම් බලමු මාළුවෙක් අහුවද කියලා. ටිකක් කරලා try කරලා බලමු. එයස් බෝට්ටුව පුච්චනවා guys.
අපේ යාළුවෝ කොට අදින බඩු නෑ වගේ ගයිස්. ඒක නැහැ. මොන හරි පටලැ ඇවිල්ලා තියෙන්නේ. ඒක නෑ ගයිස්. ඉතින් අපි තව පාරක් try කරලා බලමු. මම දාලා තියෙන්නේ. තාම කිසිම ප්‍රතිඵලයක් නැත. ඉතින් අද අපිට වුණ නෑ ගයිස්. ඉතින් අපේ මේ එහා පැත්තේ ඉඳපු කොරියන් එයාට නම් මාළු දෙන්නේ කම්බෙලා වතුර දාලා තියෙනවා. ඉතින් අද දවස ওই විදිහට ඉවරයි. අපි ගොඩක් කියලා බලන් ඉඳලා අද දවසේ ওই විදිහට තමයි ගෙවිලි වරුනේ. ඉතින් දැන් හවස් වෙලා 4 ගණක් වගේ. ඉතින් තවත් ඉන්න බෑ තේරුමක් නෑ මේ. කවුරුත් ඉතින් එනන් ගෙවල් වල යනවා. වෙනත් දවසක ඇවිල්ලා මාළුවෙක් අල්ලමු. ඉතින් අද ඔහොම තමයි ඉතින් ගෙවිලා ගියේ. අපිට මාළු නැහැ. ඉතින් වෙන අය නෑ ඇල්ලුවා සමහරට අපි අල්ලන ක්‍රමේ වැරදිත් ඇති මේ. අනිවාර්ය ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් අද වැඩි සාර්ථක වුණේ නැහැ. හැබැයි වැඩි අතරින්නේ අපි ආයෙ දවසක් එනවා. හැමෝම වෙන ඉතින් පරිස්සම් දෙන්න ආදරේ හැමෝටම අනිවාර්යෙන් දිගටම වීඩියෝ බලන්න. ඉතින් subscribe දාට යන්න full support එකක් දෙන්න හැමෝගෙන් ඉතින් ඉල්ලනවා. ආදරණීයව එහෙනම් හැමෝටම ආදරෙන් දිගටම රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් අද සමුගන්න තවත් දවසක හමු වෙමු. හැමෝටම කුසරණයි. bye bye bye.